හින්දු සමාජ ක්‍රමය හා හින්දු ආගම බලපාලා තියෙන ආකාරය කෙටියෙන් විග්‍රහයක යෙදුණා. ආර් බ්‍රවුන් කියනවා ආගම යනු සමාජ පරයාය ඇති කරන බලවේගයක්. එර්නෝල්ඩ් ටොයින්බි සඳහන් කරනවා සමාජයේ වෙනස් වීමට බලපාන සාධක දෙකක් තියෙනවා කියලා. ආසියාවේ ආගම් සම්ප්‍රදායන් ආගම මත ගොඩනැගුණු සංස්කෘතික සාධක. එස්.සී. ඩුබේ ඉන්දිය සමාජ ව්‍යුහය තුළ ආගමේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සුවිශේෂී අධ්‍යයනයක් කර සුවිශේෂී ග්‍රන්ථයක් රචනා කරලා තියෙනවා. 2005 ඉන්දිය සමාජය කියන කෘතිය. එය ගැඹුරින්ම ඉන්දිය සමාජය ගැන විග්‍රහ කරලා තියෙනවා. ඉන්දිය සමාජයේ හින්දු ආගම අදහන අය 80%ක් පමණත්, ඉස්ලාම් ආගමේ අදහන අය 15%ක්, ක්‍රිස්තියානි ආගම අදහන අය 3%ක්, ශීඛ් ආගම 1.9%ක්, බෞද්ධ ආගම 0.8%ක්, ජෛන ආගම 0.5%ක් ලෙස සමාජයේ අදහන ආගම් වෙනවා. ඉන්දියාවේ හින්දු ආගම ප්‍රධාන කොටස් 4කට බෙදී පවතිනවා. ශෛවන්ට්, වෛෂ්ණව, ශක්තා, ස්මාර්ත. ශෛවන්ට් කියන්නේ ශිව දෙවියන් වඳින සම්ප්‍රදායන්. වෛෂ්ණව කියන්නේ විෂ්ණු ආගම අදහන සම්ප්‍රදායන්. ශක්තා මාතෘ දෙවගණ අදහන සම්ප්‍රදායන්. ස්මාර්ත ශිව, විෂ්ණු, මාතෘ යන සම්ප්‍රදායන් තුනම අදහන අය. ඉන්දිය සමාජයේ හින්දු ආගම හින්දු කුල ක්‍රමය ඉතා වැදගත් වෙනවා. හින්දු බද්ධ පවුල තමයි මේ සමාජයේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. හින්දු ආගම පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වාම ජීවිතයට බලපෑම් සිදු කරනවා. ඒ වගේම පවිත්‍රත්වය හා අපවිත්‍රත්වයේ සංකල්පයක් දරනවා. කර්ම සංකල්පය මෙන්ම ධර්ම සංකල්පයද මුල් බැසගෙන තියෙනවා. හින්දු ආගම විවිධ පුද පූජාවන් පවත්වනවා. එකම ආකෘතියක ජීවන රටාවක් තමයි මෙයාලා රැගෙන යන්නේ. කුල ක්‍රමය ගත්තාම ප්‍රධාන කුල 4ක් තියෙනවා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශූද්‍ර. මේවා ඉහළ කුල හා පහළ කුල ලෙස නම් කරනවා. අස්පර්ශනීය කුල, ස්පර්ශනීය කුලත් ඒ විදිහට මේ වර්ග කරනවා. මේ කුලයන් උස් පහත් අතර සිටින කුල අතර විවාහයක් සිදු වුණොත් එය ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතිනවා මේ සමාජයේ. බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව ඒ කුල අතර විවාහ සම්බන්ධයක් ඇති වුණොත් හරි සම්බන්ධතා පැවැත්වුවොත් හරි අපවිත්‍ර වෙන බව කියලා තියෙනවා. මෙම ඉන්දිය සමාජයට විශාල වශයෙන් බලපාලා තියෙන හින්දු බද්ධ පවුල. හින්දු ආගම මූල ධර්ම වලට අනුව කර්ම හා ධර්ම සංකල්ප පිළිගනු ලබනවා. මානව විද්‍යාඥයන්ගේ නිර්වචන වලට අනුව හින්දු බද්ධ පවුලට විශාල අතීතයක් තියෙනවා. ඒවා නම් පුරුෂයා, භාර්යාව, ඔවුන්ගේ දරුවන්, වැඩිහිටියන් සියලු දෙනාම එකම කුටුම්බයක ජීවත් වීම විශේෂ කොට සලකනවා. ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල මාතෘ මූලික සමාජයක් මෙන්ම පීතෘ මූලික සමාජයද තියෙනවා. මාතෘ මූලික සමාජයක් පවතින ප්‍රදේශයක් ලෙස මලබාර් ප්‍රදේශය හඳුන්වන්න පුළුවන්. හින්දු බද්ධ පවුලේ ප්‍රධානියා වැඩිමහල් පුරුෂයා පවුලේ ගැටලු විසඳනවා. තයාබාග මීනාක්ෂර ධර්මශාස්ත්‍ර නීතියට අනුව හින්දු බද්ධ පවුලේ සමාජිකයන්